ගං වතුර හෝ නායයම් තත්වයකට පස්සේ බෝ වන රෝග තමයි මුලින්ම ඇති වෙන්නේ. අපිට බෝවන රෝග කාණ්ඩ කීපයක් හඳුනා ගන්න පුළුවන්. මුලින්ම සහ බහුලවම ඇතිවන තත්වය තමයි පාචනය කියන රෝග තත්වය. පාචනය ඇති වෙන්නේ කොහොමද කියලා අපි බලමු. අපිරිසිදු ජලයෙන් හෝ අපිරිසිදු ආහාර වලින් පමණයි. එතකොට අපිරිසිදු ජලය භාවිතා කරන එක කොහොමද අපි වළක්වා ගන්නේ? අපි හැම වෙලාවෙම බුබුලු දමනතුරු උණු කර නිවාගත් ජලය තමයි භාවිතයට ගන්න ඕනේ. නමුත් සමහර වෙලාවට සුරක්ෂා මධ්‍යස්ථානවල ඉන්න අයට බෝතල් කර වතුර ලැබෙන්න පුළුවන්. ඒවා භාවිතයට ගන්න පුළුවන්. ආහාර ගැන කතා කරොත් අපි හැම වෙලාවෙම ආහාර පිළියෙල කරන්න ඉස්සෙල්ලා අත සෝදා ගන්න ඕනේ. ඒ වගේම ආහාර පිළියෙල කරන භාජනත් පිරිසිදු කරලා ගන්න ඕනේ. වැසිකිළියට ගියාට පස්සෙත් අපි අත සෝදන්න ඕනේ. ඒ වගේම පිළියෙල කර ආහාර මැස්සන් වහන එකෙන් වළක්වලා වසා තබන්න ඕනේ. ආහාර පරිත්‍යාග කරන අයගෙනුත් මං ඉල්ලා සිටින්න කැමතියි මේ කියපු විදියටම තමයි ඒ ආහාර පිළියෙල කරන්න ඕනේ. ඒ වගේම යම් කෙනෙකුට පාචන තත්ත්වයක් ගැන සැකයක් තියෙනවා නම් ආහාර පිළියෙල කරන්න, පැකට් කරන්න හෝ බෙදා හැරීමට සහභාගී වීම එච්චර සුදුසු නැහැ. ඊළඟට අපිට මේ පාචන රෝගී තත්ත්වයක් ඇති වුණොත්, බඩේලිය යාමක්, වමනේ යාමක්, උණ වගේ දෙයක් ඇති වුණොත් අපිට විජලනය ඇති වෙන්න පුළුවන්. අපි ඒ වගේ වෙලාවට වහාම වෛද්‍ය උපදෙස් භාවිතා කරන්න ඕනේ. දෙවෙනි රෝග තත්ත්වය තමයි ස්වසන ආබාධ. ස්වසන ආබාධ ගත්තොත් අපිට රෝග ලක්ෂණ විදියට කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා, උණ ඇති වෙන්න පුළුවන්. යම් කෙනෙකුට ස්වසන රෝගී තත්ත්වයක් තියෙනවා නම් අපි ඉල්ලා සිටිනවා ඒ පුද්ගලයා පමණක් මුඛ ආවරණයක් භාවිතා කරන්න, අනිත් අය එක්ක වැඩිපුර ගැවසෙන්න එපා කියලා. ඒ වගේම අපි හිතමු ඇදුම වැනි රෝග තත්ත්වයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒ අයට මේ ගං වතුර නිසා ඒ රෝගය උත්සන්න වෙන්න පුළුවන්. ඒ වගේ අය වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. තුන්වෙනි රෝගී තත්ත්වය තමයි මීඋණ. මීඋණ කියන රෝගෙට මීඋණ කිව්වට මීයන්ගෙන් විතරක් නෙමෙයි බෝ වෙන්නේ. හරකුන්, බල්ලන් වැනි අයගේ මුත්‍රා වලින් පවා මීඋණ ඇති වෙන්න පුළුවන්. මේ අවස්ථාවේ අපිට වළක්වා ගන්න තියෙන භයානකම රෝගය තමයි මීඋණ. අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඒ සඳහා නිවාරණ ඖෂධ ලබා දෙනවා. ඩොක්සසයික්ලින් කියන මාත්‍රාව එක මාත්‍රාවක් තමයි ලබා ගන්න ඕනේ. හැබැයි මේකෙදි වයස අවුරුදු 12ට අඩු දරුවන්, ගර්භණී මව්වරුන්, කිරිදෙන මව්වරුන්, නිදන්ගත රෝග තියෙන අය, ඒ වගේම ඩොක්සසයික්ලින් වලට ඇලර්ජි තියෙන අය මේ බෙහෙත් ගන්න එක සුදුසු නැහැ. යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මං ඩොක්සසයික්ලින් අරගෙන තියෙන්නේ, දැන් ඒ අතරේ මට උනාවා, මට ආරක්ෂිතද? ඩොක්සසයික්ලින් ගත්ත කෙනෙක් වුණත් උණ රෝගී තත්ත්වයක් ආවොත් ඒ අය වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වෙන්න ඕනේ. ඊළඟ එක තමයි අපි සමේ රෝගත් මේ වෙලාවේ අමතක කරන්න හොඳ නැහැ. තෙතමනය නිසා ඇඟිලි කරු අතර වගේ ස්ථානවල නොයෙකුත් දිලීර රෝග පැතිරෙන්න පුළුවන්. ඒ වයින් කැසීම වගේ තත්ත්ව, දද වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ක්‍රීම් වර්ගත් අපේ රජයේ රෝහල් වල ලබා දීලා තියෙනවා. ඒ නිසා වෛද්‍ය උපදෙස් ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපි හැමෝම දන්නවා ගං වතුර නායා යෑම කියන්නේ ස්වභාවික විපත්. එතකොට අපිට ස්වභාවික විපතක් වළක්වා ගැනීමට තියෙන ඉඩකඩ ඉතා අඩුයි. නමුත් මේ ස්වභාවික විපතට පස්සේ ඉදිරියේදී ඇතිවන ජීවිත හානි හෝ වෙනත් වසංගත රෝග තත්ත්ව වළක්වා ගන්න අපි හැමෝටම පුළුවන්. ඒ සඳහා අපි හැමදෙනාම එකතු වෙලා දැන් වැඩ කරන්නට ඕනේ.